දස දිසාවේ වෙසෙන්නා වූ සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන මාතා පිතු උපත්තානම් පුත්ත දාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමං. මාපියන්ට සැලකීම උතුම් මංගල කාරණාවක් කියලා මහා මංගල සූත්‍රයේ සඳහන් වෙනවා. එහෙනම් මේ කවි නිර්මාණය ධම්මදින්නා මෙහෙණින් වහන්සේ මංගල සූත්‍රයේ දෙසනවා බුදු බණත මාපිය උපස්ථානයයි මංගල කරුණ බෝසත් චරිතය ආදර්ශිත ගන්න ඊගෙන හිතලවත් ඔබ මෞපිය රකින්න මව් කුස දුන්නෝ අම්මට පාරිදවන්න ඇති දෙඩි කළ පියාට එපා දුක් දෙන්න ඉන්නා විට දිනේ කිසි වටිනා කම ඔන්න නැති උදාට දෙනෙනවා දුක සන්තාප. ඉතින් අම්මට තාත්තට රෙදවන්න එපා. අම්මා තාත්තගේ අතින් බොහෝ වැරදි කරුණු වෙන්නට ඇති වෙලා ඇති. නමුත් ඔබට මේ ලෝකෙට එන්න මව්කුස දුන්නු අම්මා තාත්තා ඉන්නකම් සලකන්න. මොකද නැති වෙච්ච දවසට තමයි ඒකේ දැනෙන්නේ අඩුපාඩුව. ඒ අඩුපාඩුව සපුරන්න එදාට බෑ. එදාට පසුතැවිලි නොවන විදියට ජීවත් වෙලා ඉන්න කාලය තුළදී සලකන්න යුතුයකම් ඉෂ්ට කරන්න මංගල සූත්‍රයේ සඳහන් වෙන පිදිය යුත්තන් පිදීම කරුණ කොටගෙන අම්මා තාත්තටවත් සලකන්න බලන්න කියලා කියනවා. ඒ වගේම තමයි අපේ බෝසතාණන් වහන්සේ අම්මගෙන් ආශිර්වාදය ගත්තා පුතේ ඔයා බුදු වෙන්න කියලා නේද? බුදු වේවා කියලා. ඉතින් අම්මගේ ආශිර්වාදය අපිට ගොඩාක්ම වටිනා මහා මෙරටක් දෙවිය වටින දෙයක්. තාත්තගේ ආශිර්වාදය මහා මෙරටක් දෙවිය වටිනවා. ඉතින් මේ අම්මා තාත්තගේ හිත රෙදවන්නේ නැතුව තමන් පුළුවන් තරම් ඒ හිත සතුටු කරන්න ඒ ආශිර්වාදය ලබා ගන්න. අම්මා තාත්තගේ බුදුහාමුදුරන්ට පස්සේ ලොකුම ආශිර්වාදය ලැබෙන්නේ අම්මගෙන් තාත්තගෙන්. ඉතින් ඒ ආශිර්වාදය ලබන්න හිතයි මගේ අම්මා තාත්තා මට මොනවද කරේ කියලා හිතන කොටසකුත් ඉන්නවනේ. ඒක අපි තම තමන් ලබා උපන් හැටි අපි කරලා තියෙන පින් දහම් අනුව කුසල අකුසල දෙක අනුව තමයි අම්මගේ ආදරේ දරුවන්ට ලැබෙන්නේ. තාත්තගේ ආදරේ දරුවන්ට ලැබෙන්නේ රැකවරණය ඒ ලැබෙන්න තියෙන නම් දීපල වස්තු උනත් අපිට ලැබෙන්නේ අපි කරලා තියෙන පින් දහම් කුසල අකුසල දෙක අනුව. ඉතින් ඒ නිසා තමන්ට නොලැබෙන දෙයටවත් තමන්ට නොලැබිච්ච දෙයටවත් වෛර කර කර ඉන්න එපා. ඒ වගේම අම්මා තාත්තට වෛර කරන්න එපා අපිට මොනවද දුන්නේ කියලා. ඒ අපි සංසාරේ කරපු කුසල අකුසල අනුව අපිට ලැබෙන දේ. ලද දෙයින් සතුට වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා නේද? ඉතින් ඒ නිසා අපි ලද දෙයින් සතුට වෙලා අපිටම තමයි දෙයක් ලබා ගන්න අපි සැප සම්පත් ලබනවා නම් පින්දහම් කරගෙන ඒ දේ සලස ගන්නට ඕනි තමන්මයි. ඉතින් අනුන්ට ඇඟිලි දික් කරලා වැඩක් නැහැ. සියලු වැරදි වල වග උත්තර කරුවා මමමයි කියන එක අවබෝධ කරගන්න. තෙරුවන් සරණයි.